ඊස්ට්‍රයිල් හොටල් රැකියාවලට කොහොමද අයදුම් කරන්න කියලා ගොඩාක් දෙනෙක් අපෙන් අහනවා. ඉතිං අපි හිතුවය සම්බන්ධ වීඩියෝක් අරංගාවත් හොඳයි කියලා රජය හරහම ඇප්ලයි කරන්න කොහොමද කියලා ඔවුගලන් මේ විඩියෝ එකේ තියෙනවා ඇප්ලයි කරන සිට ඊස්ට්‍රයිල්ට එනකම්ම මේ අදීරය කොහොමද වෙන්නේ ඒ කියන්නේ සියලූම පසස් එකම SLBP නියුත්ති කාරයංශයෙන් නිකුත් කරලා තියෙනවා මේ වීඩික බැලුවොත් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒ වගේම සම්පූර්ණම ඊට විෂට සම්පූර්ණ දේවල් ඊස්ට්‍රල්ට එනකම්ම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔබ ඊශ්‍රෑලයේ රැකියාවක් බලාපොරොත්තු දින්නේ. අපි අද බලමු ඊශ්‍රෑලයේ හෝටල් ගෘහපාලන සහ පිරිසිදු කිරීමේ රැකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. මෙහිදී මුලින්ම සිදුවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඊශ්‍රායල් හෝටල් ගෘහපාලන හා පිරිසිදු කිරීමන්සේ රැකියා අපේක්ෂිතීන් තමන් විසින්ම ලියාපදිංචි වීම. එසේ ලියාපදිංචි වූ අයදුම්කරුවන් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ කාර්යාංශයේ පළාත් කාර්යාලයට ගෙන්වා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම කාර්යාංශය විසින් සිදු කරනවා. ඉන්පසු සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත පද්ධතියක් කාර්යාංශය විසින් සකස් කරනවා. පසුව ඔවුන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනයට ගෙන්වා ප්‍රායෝගික පරීක්ෂාව සිදු කරන්නේ ඉන් අනතුරුවයි. එයින් සමත් වන අයගේ නාමලේඛනය කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ පීබා ආයතනයට යොමු කරනවා. එසේ යොමු කරන නම් වල යම් අඩුපාඩු ඇතනම් ඒවා නිවැරදි කරන ලෙස පීබා ආයතනය විසින් කාර්යාංශයට නැවත දන්වා එවනු ලබනවා. කාර්යාංශය එම අඩුපාඩු යලි සකසා නාමලේඛනය නැවත ඊශ්‍රායලයේ පීබා ආයතනයට යොමු කරනවා. ඉන් අනතුරුව මෙම නාමලේඛනය පීබා ආයතනය විසින් සිය ලොතරැයි ක්‍රමයට ඇතුළත් කරනවා. ලොතරැයි ක්‍රමයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාමලේඛනය පීබා ආයතනය විසින් කාර්යාංශයට යොමු කරනවා. සමත් වූ පිරිසගේ පොලිස් නිෂ්කාශන වාර්තා වෛද්‍ය වාර්තා ඇතුළු අවශ්‍ය ලියකියවිලි ලබාගෙන වෙන වෙනම ලිපිගොනු පවත්වා ගැනීම කාර්යාංශය විසින් සිදු කරනවා. අදාළ රැකියා අපේක්ෂිතයන්ගේ ගිවිසුම් අත්සන් කර සියලුම ලිපිගුණ සම්පූර්ණ අයගේ නාමලේඛනය පීබා ආයතනයට යොමු කරනවා. මේ අතර කාර්යාංශය විසින් මෙම පිරිස පෙර පුහුණුව සඳහා යොමු කරනවා. මෙම පිරිසට රැකියා ගිවිසුම් වීසා ගුවන් ටිකට් පත් ලැබෙන්නේ මෙන්න මේ සමස්ත ක්‍රියාවලියෙන් පසුවයි. ඔබ මේ ගැන දැනුවත් වුණා වගේම අනිත් අයත් දැනුවත් කරන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඊස්ට්‍රයිල් හොටල් රැකියාවලට අයදුම් කරන්න ඉන්න අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝ එකක් SLBF නියුක්ති කාර්යාංශය නිකුත් කරාට සීන දේශ වෙන අපි හදවතින්ම ස්තුති කරනවා. නැවත අලුත් අප්ඩේට් එක්ක අලුත් වීඩියෝයෙන් හමු වෙනතුරු අදට සමුගන්නවා.